හෙලෝ මගේ යාළුවනේ ඔන්න ඉතින් වෙනද වගේ මදත් ඔයා මගේ YouTube channel එකට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් යාළුවනේ ගොඩ දවසකට පස්සේ තමයි අද අපි වීඩියෝ එකක් අරගෙන ආවේ. අපි අද ඇවිල්ලා ඉන්නේ අලුත්ම ලොකේෂන් එකකට. කවුරු දැක්කත් ආස හිතෙන සුපිරි තැනක් තමයි මේක. ඔන්න ඉතින් යාළුවනේ අද අපි ඇවිල්ලා ඉන්නේ මාතර වැලිගම තියෙන සුපිරි රෙස්ටුරන්ට් එකක් හොයාගෙන. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ලොකේෂන් එක වගේම මේකේ තියෙන කැම් මොනවද කියලා. ඒ වගේම යාළුවනේ මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe කරලා bell icon එකටත් පයින් පාරක් ගහගෙනම යන්න. අද අපි ඇවිල්ලා ඉන්නේ වැලිගම ටවුන් එකේ තියෙන යමි රමි කියන රෙස්ටුරන්ට් එකට. මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ වැලිගම ටවුන් එකේමයි. ඒකින්ද ඔයගොල්ලන්ට හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ලොකේෂන් එක හොයාගන්න තවත් ලේසි වෙන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලත් ගිහිල්ලා බලන්නකෝ. ඔන්න ඉතින් කියන්න ඕනේ යාළුවනේ මේ දවස්වල මේ පැත්ත ටුවරිසම් ලගෙන් පිරීලා තියෙන්නේ. මොකද මේ දවස්වල සීසන් එක නිසා. එහෙනම් අපි රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා බලමු මේකේ විස්තර කොහොමද කියලා. මෙයාලගේ මේන්ම ඩිෂ් එක තමයි පීසා සහ බර්ගර්. ඊට අමතරව සැලඩ්, සුප්, සෑන්ඩ්විච් සහ සොෆ්ට් ඩ්‍රින්ක් වර්ග රාශියක් තියෙනවා. මේ අතරින් එයාලගේ පාස්ම අයිටම් එක තමයි පීසා ඇන්ඩ් බර්ගර්. ඒ වගේම කියන්න ඕනේ මෙයාලා පීසා හදන විදිය බලන්න අපිට මේගොල්ලන්ගේ කිචන් එක ඇතුළට යන්න chance එකක් හම්බුණා. අපි මේ දකින්න දැන් ඒගොල්ලෝ පීසා එක හදන විදිය. එක එක varieties වල පීසා වගේම black and brown burgers ඒගොල්ලෝ ගාව තියෙනවා. මෙයාලා මේ සියල්ල ඒ වෙලේ තමයි හදලා දෙන්නේ. ඉතින් ඊටාම fresh විදියට රස බරට අපිට කන්න පුළුවන් බය නැතුව. ඇත්තටම කියනවනේ මේ රෙස්ටුරන්ට් එක ලෝකල් අයට වගේම ෆොරිනර්ස්ලටත් සෙට් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හැබැයි ඉතින් මේකට වැඩිපුර එන්නේ නම් ෆොරිනර්ස්ලා තමයි ඉතින්. මොකද කියනවනම් ලංකාවේ තියෙන සුන්දරම වෙරළ තීරයකින් එකක් තමයි මේ වැලිගම තියෙන වෙරළ තීරය. ඉතින් මේ සුන්දරත්වයේ නරඹන්න ගොඩක් ෆොරිනර්ස්ලා පැමිණෙනවා. එයාගේ බඩකට පුරවන ස්ථානය තමයි යමි රමි රෙස්ටුරන්ට් කියලා කියන්නේ. කොහොමද දුම දාගෙන යන පීසා එක? රස පාට දැක්කත් බඩ පිරෙනව නේද? මේ වගේ රස පාට පීසා එකක් කන්න ඕගොල්ලන්ට මේ රෙස්ටුරන්ට් එකට එන්නම වෙනවා යාළුවනේ. ඒ වගේම කියන්න ඕනේ මෙයාලගේ බර්ගර් බන් එකත් ඊටාම නැවුම් සලාද කොළ මීට් අයිටම් ඇඩ් කරලා තමයි හදන්නේ. මේ බන් එක හරිම සොෆ්ට් නිසා පටට අමුතුම රසක් ගෙන දෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ රෙස්ටුරන්ට් එකේ පිරිසිදුකම හා ගුණාත්මක භාවය නිසා ගොඩක් ෆොරිනර්ස්ලාගේ තෝරා ගැනීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මෙයාලගේ කාර්ය මණ්ඩලය ගැනත්. ඊටාම හොඳ ෆ්‍රෙන්ඩ්ලි විදියට අපිත් එක්ක කතා බහ කරලා අපිට අවශ්‍ය කෑම අපිට අවශ්‍ය විදියට කස්ටමයිස් කරලා දුන්නා. මේ විශේෂත්වය වන්නේ අපිට අවශ්‍ය පරිදි අපේ හිතුමනාපයට අපිට අවශ්‍ය කෑම කස්ටමයිස් කරලා ලබා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මාතර අවටින් අයට වගේම මාතර පැත්තට විනෝදචාරිකා සඳහා යන අයටත් හයි රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ වැලිගම තියෙන යමි රමි රෙස්ටුරන්ට් කියලා කියන්නේ. ඔයාලා තාමත් ගිහිල්ලා නැත්නම් අදම ගිහිල්ලා try කරලා බලන්න ඒගොල්ලන්ගේ කෑම කොහොමද, ඒගොල්ලන්ගේ price කොහොමද, ඔයගොල්ලන්ට satisfied කොහොමද කියලා.
ඕනේ මේ රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ ඕන කෙනෙක්ගේ සිතට ගන්න සුළු විදියට වීමත් විශේෂත්වයක. ඊටම සිම්පල් වුණත් මෙයාලගේ මේ ඉන්ටීරියර් ඩිසයින් එක මාරම ලස්සන විදියට හදලා තියෙනවා. ඒ වගේම කාලා ෆොටෝ ගන්නත් ලස්සන ලොකේෂන් එකක් මේකේ තියෙනවා. ඔන්න වැලිගමවට ඔයාලා නිවාඩුවකට ඇවිල්ලා කන්න බොන්න තැනක් හොයනවා නම් හයි රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ රෙස්ටොරන්ට් එක. මෙයාලගේ කෑම රස වගේ ඉතාම ගුණාත්මක භාවයෙන් යුතු නිසා කුඩා දරුවන්ට උනත් හයි රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි මේක. ඒ වගේ මෙයාලගේ ඩයිනින් ඒරියා එක ලී වලින් ඩිසයින් කරපු ලස්සන ටේබල් ටිකක් තමයි තියෙන්නේ. මේකේ තියෙන ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකයි view එකයි එක්ක බැලුවාම ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ පාටිස් වගේ පොඩි පොඩි ෆන්ක්ෂන් වලත් ගන්න පුළුවන් සුපිරි ප්ලේස් එකක් තමයි මේක. මෙයාලගේ මිල ගණන් උනත් සාධාරණ ගානට තියෙන නිසා ඔයාලගේ පොකට් එකට ලොකුවට දෙන එකක් නෑ. මෙයාලගේ ප්‍රයිස් ලිස්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහලා බලන්න පුළුවන් මේගොල්ලන්ගේ ප්‍රයිස් කොහොමද කියලා. ඔන්න ඉතින් නිවාඩු ඉන්න ගමන් වාගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඊට පස්සේ පවුල අයත් එක්ක ගිහිල්ලා වෙනස් විදියකට කාලා පීසා කාලා බර්ගර් කාලා ලස්සන ෆොටෝ ගහන්න යන්න ඕන තැනක් තමයි මේක. ඉතින් ඔන්න මම ආයෙත් මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එකටත් පයින් ගහගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ රසබර වීඩියෝ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් මගේ රත්තරන් යාළුවනේ අදට අපි ගිහින් එන්නම් මේ වගේ රසම රස කටට කෙලවුන වීඩියෝ එකකින් නැවතත් අපි ආයෙ හමු වෙමු.